හැමෝටම සුබ නත්තලක් වේවා. ලෝකවාසී ලංකාවාසී සියලුම ක්‍රිස්ති භක්තිකයන්ගේ ආදරණීය දවස තමයි නත්තල. ඉතින් ජේසුස් වහන්සේ ජේසු බිලිඳු මෙලොවට උපදිනුයේ දෙසැම්බර් 25. එදා ඉඳන් අද වෙනතුරු දෙසැම්බර් 25 නත්තල ලෙස අපේ ක්‍රිස්තු භක්තිකයන් සමරනවා. නැත්තරම නත්තල කියන එක ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 350 රෝමයෙන්. රෝමේ හිටියා බිෂොප්වරයෙක් ජුලියස් පාප් වහන්සේ. උන්වහන්සේගේ සංකල්පයක් මත තමයි නත්තල ලෝකෙට ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් එතෙන් පටන් ලෝකේ පුරාවට නත්තල දෙසැම්බර් 25 සමරනවා. ඉතින් අපි සුබපතනවා හැමෝටම. ඒ වගේම මේ නත්තලේ විවිධ වූ අංග තියෙනවා. ඉතින් ප්‍රධාන එකක් තමයි නත්තල් 100. ඉතින් මේ නත්තල් 100 කියන සංකල්පයේ 1881 දී බොහොමත්ම ලස්සන චිත්‍රයකින් සංකල්පගත වුණු ඒ නත්තල් 100 මේ වනිට ලෝකයේ පුරාම විහිදලා යනවා. ඉතින් නත්තල් 100ගේ කරත්තේ ලෝවටා යනවා. ඔබ දැකලා ඇති ලස්සන පිනිමුවන් 9 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පිනිමුවන්ට විවිධ නම් තියෙනවා. ඒ වගේම තමයි නත්තල් ගස. නත්තල් ගස සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් පමණ උස වෙන්න ඕනේ එකක්. ඉතින් ඒකේ තියෙනවා විවිධ විශේෂ සංකල්ප කිහිපයක්. එමෙන්ම තියෙනවා ලස්සන නත්තලට පාට තුනක්. ඉතින් මම මේ ඇඳන් ඉන්න රතු පාට නත්තලේ ප්‍රධාන පාටක්. ඉතින් ඒ නිසා තමයි අද රතු වර්ණයෙන් මම සැරසිලා ඉන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේව තමයි රතු වර්ණය සංකේතවත් කරන්නේ. ඒ වගේම නත්තලේ තියෙනවා ගෝල්ඩ් කලර් එක රන්වන් පාට. ඒකේ නිරූපණය වෙන්නේ සෞභාග්‍ය හා ධනය. ඒ වගේම තමයි නත්තලේ තියෙනවා ලස්සන කොළ පාට. ඉතින් කොළ පාට නිරූපණය වෙන්නේ ඔවුන්ගේ ජීවිතය. ඒ වගේ සංකල්ප ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පෝලන්ත වැසියෝ මේ නත්තල් ගස සංකල්පයක් තියෙනවා. මේ නත්තලත් එක්ක ජේසු බිලිඳන් උප්පත්ති ලබද්දී ඒ ආසන්නයේ මකුළුවන් හිටපු නිසා වුන් නත්තල්ගස් සරසද්දී මේ මකුළුවන් යොදාගෙන නත්තල්ගස් සරසනවා. ඉතින් ඒක සංකල්පයක් විදිහට තියෙනවා. ඇත්තටම මේ නත්තල්ගසේ අද වෙද්දි පයිනස් සයිප්‍රස් වගේ ගස් වලින් තමයි මේක අතු යොදාගෙන සමරන්නේ. නමුත් අතීතයේදී මේක පුරුදු විහාටු, ඒ වගේම පළතුරු, ඒ වගේ ආදීන් තමයි සමරලා තියෙන්නේ. ඉතින් මේ සියලු කාරණා එක්ක ගොඩාක් ඉතිහාසගත කාරණා තිබ්බත් නැවතත් ලංකාවාසී ලෝකවාසී සියලුම අපේ ක්‍රිස්තියානු භක්තිකයන්ට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දීනස් ජයසිංහ.